ආයිබෝවන් ආදරෙන් පිළිගන්නවා හැමෝවම මගේ K-drama soul YouTube channel එකට. අපි අද යමු නවවෙනි එපිසෝඩ් එකට The Manipulated K-drama එකේ. ඊට කලින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම කතාවට යමු. කතාව පටන් ගන්නේ තේජුන් ඉන්නවා අර යෝහාන්ගේ ගබඩාවේ. එයා දැන් ලොකු කම්පැනි එකකින් ඉන්නවා වගේම යෝහාන් හැම දෙයක්ම දැන් CCTV වලින් බලාගෙන තමයි ඉන්නේ. ඒ වගේම දැන් තේජුන්ට ස්ක්‍රීන් එකෙන් පෙන්නවා මේ සියලු දේවල් වලට වැඩිකරු බෙක්දෝ කියුන් කියලා. ඉතින් ඊළඟට තමයි තේජුන් ලෑස්ති වෙන්නේ මේ බෙක්දෝ කියුන්ව හොයාගන්න. ඉතින් තේජුන් එයාට දුන්නා බෙක්දෝ කියුන්ගේ Insta ID එකත්. ඉතින් තේජුන් තීරණය කරනවා බෙක්දෝ කියුන්ව හොයාගන්න. වගේම බෙක්දෝ කියුන්ගේ Insta එකේ ෆොටෝ එකකින් තේජුන් දැනගන්නවා එයා ඉන්නේ බුසාන් වල කියලා. ඉතින් මේ අතර තමයි හුවාන් නිලධාරියා තේජුන්ගේ තොරතුරු හොයාගෙන එයාගේ පරණ මිතුරන් හම්බ වෙන්න යන්නේ. මෙතනදී පරීක්ෂක හුවාන්ට තේජුන්ගේ කිසිම වරදක්වත් අඩුගාණි කිසිම තොරතුරක්වත් දැනගන්න ලැබෙන්නේ නැහැ. වගේම තේජුන් ගැන කිසිම නරක දෙයක්වත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම තේජුන්ට ලැබී නිලධාරියා ඒ කියන්නේ නිලධාරී යූන් අහගෙන ඉන්නවා. වගේම ඉතින් යාළුවන්ගේ කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති නිසා නිලධාරීන් දෙදෙනා මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම තමයි නිලධාරී යූන්ට කෝල් එකක් එන්නේ තේජුන්ගෙන්. මෙතනදී තේජුන් කෝල් කළා මේ නිලධාරී යූන්ට කියන්නේ මම වරදක් කළේ නෑ කවදාවත්. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්. මම දැන් ඇත්ත අපරාධකාරයා හොයන ගමන් තමයි ඉන්නේ කියනවා. ඉතින් මේ කෝල් එක ඇහිලා පරීක්ෂක හුවාන් නිලධාරී යූන්ගේ ෆෝන් එක උදුරගෙන තේජුන්ට කතා කරනවා. ඉතින් තේජුන් ඒ වෙලාවේ දුරකථනයේ එහෙම්මම තියලා තේජුන් ඉන්න තැනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ දුරකථනයෙන් ඇහෙනවා එහා පැත්තෙන් බුසාන් බස් නැවතුම කියලා අනවුස්මන්ට් එකක්. ඉතින් මේ අනවුස්මන්ට් එකෙන් පරීක්ෂක හුවාන් දැනගන්නවා තේජුන් ඉන්නේ බුසාන් වල කියලා. ඉතින් ඊළඟට මේ පරීක්ෂක හුවාන් නිලධාරී යූන් එක්ක බුසාන් වෙත යන්න පිටත් වෙනවා. ඉතින් තේජුනුත් දැන් බෙක්දෝ කියුන්ව අල්ලගන්න බුසාන් වලට යන මං ඉන්නේ. ඉතින් ඔහු නිලධාරී යූල්ලව කොහොම හරි බුසාන් වලට ගෙන්න ගන්න තමයි ඕනි. මොකද එයා තේජුන් දැන් ලෑස්ති වෙලා ඉන්නේ ඇත්ත අපරාධකාරයා වෙන බෙක්දෝ කියුන්ව අල්ලගන්න. ඉතින් තේජුන් දන්නවා දැන් ඇත්ත අපරාධකාරයා කවුද කියලා. ඉතින් ඊළඟට තමයි පෙන්වන්නේ බුසාන් වල අපරාධ මැර කලිනායක යූ සියොන්ව පෙන්වන්නේ. ඔහුත් එක්ක තමයි බෙක්දෝ කියුන් බුසාන් වල ඉන්නේ. ඉතින් මේ යූ සියොන්ට බුසාන් වල ක්ලබ් කීපයක්ම තියෙනවා. වගේම මේ වෙලාවේදී බෙක්දෝ කියුන්ට මේ යූසියොන් අලුත් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න දෙනවා. වගේම එයාලා අද රැට ලොකු පාටි එකක් දාන්න තීරණය කරනවා. කොහොම හරි මේ අතරතුරේදී තමයි යොන්සින් ගොඩක් කලබල වෙන්නේ. තේජුන්ට කෝල් කර තේජුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ කියලා. ඉතින් තේජුන් දැන් බුසාන් වලට යන ගමන් ඉන්නේ. එයා කාටවත් කියන්නේ නැතුව තමයි තනියම තමයි බුසාන් වලට යන්න පිටත් උනේ. ඉතින් යොන්සින් දන්නේ නැහැ දැන් තේජුන් බුසාන් වලට යනවා කියලා. ඉතින් එයා හොඳටම දැන් කලබල වෙලා ඉන්නවා. ඉතින් එතකොට තමයි මෙතෙන්ට අන්බි එන්නේ. ඊළඟට යොන්සින් අන්බිට කියන්නේ තේජුන්ගෙන් කිසිම ආරංචියක් නැහැ. එයාට මොකක් හරි කරදරයක් වෙලාද කියලා. ඉතින් මෙතනදී අන්බි යොන්සින්ට කියන්නේ ඔයා අරන් දුන්නු ෆෝන් එකකින් අපි ඒක ට්‍රැක් කළා තේජුන් ඉන්න තැන හොයාගමු බය වෙන්න එපා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ තේජුන්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා තේජුන් ඉන්නේ කොහෙද කියලා දැනගන්නවා. ඉතින් ඒගොල්ලෝ දැනගන්නවා තේජුන් දැන් බුසාන් වල ඉන්නේ කියලා. ඉතින් යොන්සින්ට සතුටුයි අන්බි මේ දේවල් වලට උදව් කරන නිසා සහ අනිත් පැත්තේ පරීක්ෂක හුවාන් සහ නිලධාරී යූන් බුසාන් වෙත යන ගමන් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ තේරුම් ගන්නවා තේජුන් ළඟ ඇත්තේ අනිවාර්යයෙන්ම යොන්සින් දුන්න ෆෝන් එකක්. ඉතින් මේගොල්ලෝ පොලිසිය උදව් යොන්සින්ට අදාළ ෆෝන් වල ලොකේෂන් ට්‍රැක් කරලා බුසාන් වල ලොකේෂන් එකක් හොයාගන්නවා. ඉතින් මේ නිලධාරියෝ දෙන්නම දැන් බුසාන් දිහාවට යන්න පිටත් වෙනවා. ඒ අතර තමයි මේ වෙලාවේදී නිලධාරී යූන්ට තේජුන්ගෙන් මැසේජ් එකක් එන්නේ. ඇත්තම අපරාධකාරයා හොයාගත්තොත් ඔයා මොකද කරන්නේ කියලා කෙටි පණිවිඩයක් එක්ක අංකයකුයි පාස්වර්ඩ් එකකුයි එවනවා. ඉතින් නිලධාරියා යූන් මේක හුවා නිලධාරියාට කියන්නේ නැහැ. එයා කල්පනා කරනවා මේක මොකක පාස්වර්ඩ් එකක් වෙන්න ඇතිද තේජුන් ඇයි මෙහෙම කරන්නේ කියලා. ඉතින් මේ අතරතුරේදී යෝහාන්ව පෙන්නනවා ඔහු දෙමව්පියන්ගේ අනුස්මරණයකට සහභාගී වෙන ගමන් තමයි ඉන්නේ. මෙතෙන්ට යෝහාන්ගේ පවුලේ ගොඩක් අය සම්බන්ධ වෙනවා. එතනදී ඔවුන්ගේ මාමා කෙනෙක් ඇවිල්ලා යෝහාන්ට කියන්නේ දෙමව්පියන්ගේ අහිමි වීම ගැන තමාට දොස් පවර ගන්න එපා කියලා. ඉතින් යෝහාන්
යෝහාන් මේක පිළිගන්නවා. ඊට පස්සේ මේ මාමා මෙතනින් ගියාට පස්සේ යෝහාන් අමුතු හිනාවක් දානවා වගේම දෙමව්පියන්ගේ අහිමි වීම ගැන මේ යෝහාන්ට නම් කිසිම දුකක් නෑ වගේ. ඉතින් අවසානයේට මේ උත්සවයෙන් පස්සේ යෝහාන්ගේ නැන්ද කෙනෙක් අයම යෝහාන් එක්ක කතා කරන්න පටන් ගන්නවා. දේපල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉක්මනට සාධාරණව විසඳ ගන්න ඕනි කියලා. ඉතින් මෙතනින් මේ නැන්දා පිටත් වෙලා යනවා. ඉතින් මේකෙන් යෝහාන් ගොඩක් අවුල් ගන්නවා වගේම ඊට පස්සේ තමයි මෙතෙන්ට යෝහාන්ගේ නැණි එන්නේ. ඉතින් එයාට තේරෙනවා දැන් යෝහාන් මේ නැන්ද කිව්ව දේත් එක්ක අවුලින් ඉන්නේ කියලා. ඉතින් යෝහාන් ඊට පස්සේ මෙතනින් පිටත් වෙලා යනවා. හැබැයි නැණි සහ යෝහාන්ගේ අර ඝාතනයන් කරන කාන්තාව මෙතනින් පිටත් වෙලා යන්නේ නැහැ. එයාලා පිටත් වෙලා යනවා නැණිත් එක්ක වෙනත් වැඩකට. ඊට පස්සේ තමයි පෙන්වන්නේ එයාලා දවල් ආහාරයට ලෑස් වෙලා ගියපු යෝහාන්ගේ පවුලේ සියලු දෙනාව සමූල ඝාතනය කරන ආකාරය. ඉතින් මේ සියලු දේවල් කරන්නේ නැණි සහ අර ඝාතන සිදු කරන කාන්තාව විසින්. ඉතින් මෙතනින් යෝහාන්ගේ නැන්දා අවසාන වචන වලින් කියනවා මේ නැණි තමයි යෝහාන්ගේ ඇත්තම මව කියලා. ඉතින් යෝහාන්ගේ නැණිත් ඉතාමත් ලේසි පහසු කෙනෙක් නෙවෙයි. එයා අන්ධ වුණාට එයත් යෝහාන්ට සමානව දරුණු කෙනෙක්. ඉතින් නැණිව අන්ධ කරලා තියෙනෙත් මේ යෝහාන් තමයි. ඉතින් යෝහාන් නැණිගේ ඇස්වලට රසදිය වක් කරලා තමයි මේ නැණිව අන්ධ කරලා තියෙන්නේ. ඉතින් නැණි මෙතනදී හිතන්නේ යෝහාන් මේ හැමදේම කරන්නේ එයාගේ ආදරේ ප්‍රකාශ කරන ආකාරයක් කියලා. ඉතින් නැණි සහ යෝහාන් කියන්නේ අමුතුම මානසික මට්ටමක් තියෙන පුද්ගලයෝ දෙන්නෙක්. ඉතින් කොහොම හරි යෝහාන්ගේ මුළු පවුලම සමූල ඝාතනය කරනවා මේ නැණි විසින්. ඉතින් ඒත් එක්කම මේ සිදුවීමෙන් පස්සේ දැන් බූසාන් වල ඉන්න තේජුන්ව පෙන්වනවා. ඔහු බෙක්දෝ කියුන් ඉන්න තැන හොයාගෙන ඔහු දිහා දුර ඉඳන් බලාගෙන ඉන්නවා වගේම යූසියෝන් දකින්නවා දැන් තේජුන් එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් යූසියෝන් බෙක්දෝ කියුන් එක්ක තේජුන් දිහා බලලා නැවේ පාටියකට ඇතුල් වෙනවා. ඉතින් තේජුනුත් මේගොල්ලොන්ගේ පස්සෙන් කාටත් හොරෙන් ඒ නැවට ඇතුල් වෙලා බෙක්දෝ කියුන් ඉන්න දිහා හොයන්න පටන් ගන්නවා. ඉතින් තේජුන් කොහොම හරි නැවට ඇතුල් වෙලා බෙක්දෝ කියුන් ළඟටම යනවා. ඉතින් බෙක්දෝනුත් දකින්නවා තේජුන් දැන් එයා ඉස්සරහා ඉන්නවා කියලා. හැබැයි ගාණක්වත් නැහැ එයා ආවද කියලා. ඔහේ hina වෙවි බය නැතුව hina වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අතර තේජුන් ෆෝන් එකේ රෙකෝඩර් එක ඔන් කරගන්න ගමන් බෙක්දෝන් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම මැරකල්ලියේ අනිත් අය තේජුන්ව වට කරගන්න හදනවා. හැබැයි තේජුන් බය වෙන්නේ නැහැ. බෙක්දෝන් එක්ක කතා කරන ගමන් කියන්නේ තමුසේ හොඳින් හිටියද කිසිම දුකක් දැනුනේ නැද්ද? චූනාව ඝාතනය කරලා ඒ මදිවට ඒ අපරාධයට මාවත් කොටු කරලා මාව හිරේට දැම්මා. තමුන්ට කිසිම හැඟීමක් දැනීමක් නැද්ද කියලා තේජුන් කියවන්න පටන් ගන්නවා ලොකු වේදනාවකින්. හැබැයි බෙක්දෝන්ට නම් කිසිම ගාණක් නැහැ. එයා hina වෙවි කියන්නේ කොහෙවත් යන කෙල්ලෙක් මැරුවා කියලා මම ඒ ගැන හිත ඉන්න ඕනිද? මට එච්චර පිස්සුවක් නැහැ. ඒවට තමයි තමුසෙව හිරේ යවුවේ කියලා පුරසාරම් දොඩවනවා කිසිම ගාණක් නැතුව. ඉතින් තේජුන්ට මේක මාර හිතට අමාරුයි. ඉතින් එයා බලාපොරොත්තු වුණේ බෙක්දෝන් මේකට සමාවක් වගේ දෙයක් ගනී කියලා. හැබැයි එහෙම නැහැ. ඉතින් තේජුන්ගේ හිතට මාර අමාරුයි වගේම සියොක්සුගේ යූසියෝන්ගේ ආරක්ෂකයෝ ඇවිල්ලා තේජුන්ව වට කර ගන්නවා. ඉතින් මෙතන ලොකු ෆයිට් එකක් යනවා. ඉතින් මේ ෆයිට් එකේ තේජුන් ගොඩක් දුර්වල වෙනවා. ඉතින් යූසියෝන් ඇවිල්ලා තේජුන්ට හොඳටම පහර දෙනවා. ඉතින් දැන් මේ වෙනකොට අනිත් පැත්තෙන් යෝහාන් දැනගන්නවා තමන්ගේ නෑදෑයන්ව කවුරු හරි කෙනෙක් ඝාතනය කළා වගේම නැණි එක පොලිසියට සැක නොහිතන ආකාරයට ගොඩනැගිල්ලම ගිනිපත් කරලා කිසිම සාක්ෂියක් නොවෙන්න ඒක වහලා දාලා කියලා. ඉතින් මේ වෙලාවේදී යෝහාන් ගොඩක් සතුටු වෙනවා වගේම නැණිව අගය කරනවා. ඒත් එක්කම තමයි යෝහාන්ට බෙක්දොන්ගෙන් කෝල් එකක් එන්නේ. පාක් තේජුන්ව මම අල්ලගත්තා. එයාගේ තාත්තා දුන්න සල්ලි නැවත මේ වෙලාවේදී යෝහාන්ගෙන් ඉල්ලනවා. මොකද යෝහාන්ට බැරි වුණා තේජුන්ව අල්ලගන්න. ඉතින් යෝහාන් මේක ඇහුවාම ලොකු ඇකමැත්තක් දක්වනවා වගේම එයාගේ සෙල්ලම දැන් වෙන පැත්තකට යනවා කියලා යෝහාන්ට තේරෙනවා. ඉතින් යෝහාන් මේ වෙලාවේදී මුකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ බෙක්දෝ කියුන් යෝහාන්ගෙන් අහනවා මම බූසාන් වල ඉන්නවා කියලා. තේජුන් ඇත්තටම කොහොමද දැනගත්තේ කියලා. ඉතින් යෝහාන් මේකට මුකුත් කියන්නේ නැහැ. එයා එහෙමම කෝල් එක කට් කරනවා. ඉතින් තේජුන්ව පෙන්නනවා දැන් අනිත් පැත්තෙන් එයාව දැන් හිර කරලා ඉන්නේ. ඉතින් බෙක්දොන් කියුන් ගොඩක් විනෝදයෙන් ඉන්නේ. එයා තේජුන්ව අල්ලගත්තා. ඒ වගේම දැන් යෝහාන්ගෙන් ඒ සල්ලි නැවත ඉල්ලගන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් බෙක්දෝ කියුන් ගොඩක් විනෝදයෙන් කෙල්ලොත් එක්ක ආතල් එකේ ඉන්නවා. දැන් එයා ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් කොහොම හරි මේ අතරතුරේදී තමයි ලොකේෂන් එක පාවිච්චි කරලා තේජුන්ව හොයාගෙන ඒ පස්සෙන් යොන්සින් සහ අම්බිත් මෙතෙන්ටම මේ
පාටි එක තියෙන පැත්තටම එන්නේ. එයාලා ඊළඟට දකිනවා පරීක්ෂක හුවාන්ලත් දැන් තේජුන් හොයාගෙන මෙතෙන්ට ඇවිල්ලා කියලා. ඉතින් කොහොම හරි යොන්සින්ලා පරීක්ෂක හුවාන්ලට හොරෙන් හැංගිලා යොන්සින් සහ අන්බී දෙපැත්තට බෙදිලා තේජුන්ව හොයන්න තීරණය කරනවා. අනිත් පැත්තෙන් පරීක්ෂක හුවාන්ලත් බෝට් එක ඇතුළට ඇතුල් වෙනවා පෙන්නනවා. ඉතින් මෙතනදී පරීක්ෂක හුවාන් නිලධාරී යූන්ව බෝට් එකේ වෙනත් පැත්තක තේජුන්ව හොයන්න කියලා යවනවා. ඉතින් ඒත් එක්කම බෙක්දොන් කියුන්ව පෙන්නනවා. එයා අර විනෝද විවි හිටපු ගැහණු ළමයිව වියරුවෙන් මරලා දාලා එයා තේජුන්ව හිර කරලා ඉන්න තැනට යන්න තමයි හදන්නේ. ඉතින් බෙක්දෝ කියුන් බලනවා තේජුන් හිර කරලා හිටපු තැන ඉන්නවද කියලා. ඉතින් බෙක්දෝ දකිනවා තේජුන් එතන නැහැ පැනලා ගිහින් කියලා. ඉතින් බෙක්දොන් මෙතන හොඳටම කලබල වෙනවා. ඊළඟට තමයි පෙන්නන්නේ තේජුන්ව. ඉතින් යෝසින් ඇවිත් තේජුන්ව බේරගෙන තියෙනවා. ඉතින් එයාලා දැන් හදන්නේ මෙතනින් පැනලා යන්න. ඒත් එක්කම තමයි මෙතෙන්ට නිලධාරී යූන් ඇවිල්ලා තේජුන්ලට කතා කරන්නේ. මෙතනදී නිලධාරී යූන් යොන්සින්ට කතා කළා කියන්නේ ඔයාලා දැන් හදන්නේ මෙතනින් පැනලා යන්නද? එහෙම කරන්න එපා. ඔයාට අයම හිරේට යන්න වෙයි කියලා යොන්සින්ට කියනවා. ඉතින් නිලධාරී යූන් තේජුන්ටත් කියනවා මම දන්න ඔයා හරි ඇති. ඔයා වරදක් කළා නැතුව ඇති. ඒත් අපි මේක හරි විදිහට විසඳගමු. මේක නෙමෙයි හරි විදිය කියලා කතා කරනවා. හැබැයි යොන්සින් මෙතනදී කතා කරලා නිලධාරී යූන්ට කියන්නේ ඔයාට ඇත්තටම උදව් කරන්න ඕනි නම් කටින් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න කියලා යොන්සින් තේජුන්ව එක්කම් මෙතනින් යන්න හදනවා. එතකොට තමයි පරීක්ෂක හුවාන් මෙතෙන්ට එන්නේ. තේජුන්ව දැකලා දැන් අල්ලගන්න ලොකු සතුටකින්. ඉතින් නිලධාරී යුහුවාන් මේ තේජුන්ලව අල්ලගන්න එද්දිම පිටිපස්සෙන් අන්බි ඇවිල්ලා හුවාන්ට ගෑස් සිලින්ඩර් එකකින් පහර දීලා තේජුන්ව සහ යොන්සින්ලව බේරගෙන තුන්දෙනාම මෙතනින් පැන ගන්නවා. ඉතින් බෙක්දුන්ටත් දැන් හොඳටම පියුරු වැටිලා තේජුන් එහෙන් පැනලා ගිහින් කියලා. ඉතින් අන්බි එක්කන් එනවා තේජුන්ලව අන්බිගේ හොඳම යාළුවාගේ ගෙදර. දැන් තේජුන්ලා ආරක්ෂිතව ඉන්න ඕනේ නිසා. ඉතින් කොහොම හරි අන්බි තේජුන් නිදන් ඉන්න දිහා මොහොතකට බලන් ඉන්නවා. ඒ ගමන් අන්බිට මතක් වෙනවා අර පොඩි ළමයාව තේජුන් හුරතල් කරපු විදිය මතක් වෙනවා. ඉතින් අන්බිට දැන් තේජුන් ගැන පොඩියට හිතෙන්න පටන් අරන් වගේ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ සිදුවීමට පස්සේ නිලධාරී යූන්ව පෙන්නනවා. එයා ගිහින් ඉන්නවා. තේජුන් එයාට මැසේජ් එකකින් විස්තර වගේක් එව්වා. ඉතින් එයා අදාළ තැනකට ගිහින් ලොකෝ එකක් හම්බ වෙනවා. ඒකේ ඇතුළේ විස්තර වගේක් තියෙනවා. ඇත්තටම චූනා කියන තරුණියගේ ඝාතනය සම්බන්ධව අදාළ සියලු සත්‍ය තොරතුරු. ඉතින් ඒකේ බෙක්දෝ කියුන් තමයි හරිම අපරාධකාරයා කියලා එහා සමාන සම්බන්ධ සාක්ෂි මේ ෆයිල් එකේ තියෙනවා. ඉතින් නිලධාරී යූන් මේවා බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් අනිත් පැත්තෙන් දැන් බෙක්දෝ හොඳටම කලබල වෙලා ඉන්නේ. තේජුන් පැනගත්ත නිසා එයා යෝහාන්ට කෝල් කරලා අහන්නේ තමුන් නේද තේජුන්ව හැංගුවේ නැවත ඔයාට සල්ලි දෙන්න වෙන නිසා. ඉතින් ඇත්ත කියන්න කියලා. ඉතින් යෝහාන් තේරුම් ගන්නවා තේජුන් එහෙනම් පැනගෙන සෙල්ලම ඉවර නෑ කියලා. ඉතින් එයා හිනාවක් දාලා බෙක්දොන්ට මුකුත් කියන්නේ නෑ. කෝල් එක කට් කරනවා. ඉතින් අයම තේජුන්ව පෙන්නනවා. එයා යොන්සින් එක්ක කතා වෙනවා. බෙක්දොන් තමයි ඇත්තම අපරාධකාරයා කියලා. ඉතින් එයාට නම් කිසිම මුරුදු හදවතක් නැහැ. එයා අර වෙලාවේ සමාවවත් ගත්තේ නැහැ. ඉතින් මට මාරම කනගාටුවක් තියෙන්නේ මේ ගැන කියලා යොන්සින් එක්ක කතා වෙනවා. ඉතින් යොන්සින් මේ වෙලාවේදී තේජුන්ට කියන්නේ ඔයා කනගාටු වෙන්න එපා. අපි කොහොම හරි බෙක්දොන්ව අල්ලගමු කියලා මේ වෙලාවේදී ධෛර්යමත් කරනවා. ඉතින් තේජුන් ලෑස්ති වෙනවා. එයා ගාව තියෙන බඩු වලින් ආයුධ හදාගෙන බෙක්දොන්ව අල්ලගන්න යන්න. ඉතින් අනිත් පැත්තෙන් බෙක්දොන් මැරකල්ලිය යොදාගෙන තේජුන්ව අල්ලගන්න ප්ලෑන් එකක් හදන ගමන් ඉන්නවා. ඒ වගේම එයා තේජුන්ට පේන නැවත ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. එයා මේ තැන තමයි ඉන්නේ කියලා පෙන්වන්න ඕන නිසා. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එකේ ඉවර වෙනවා. අපි බලමු තේජුන්ට මේ බෙක්දොන්ව අල්ලගන්න ලැබෙයිද? යෝහාන් මොකක් කරයිද? සහ අන්බිට තේජුන් ගැන හැඟීමක් තියෙනවද? ඉතින් ඉස්සරහට මොකක් වේද? අපි බලමු තේජුන්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් වේද කියලා. ඉතින් ඉක්මනට අපි 10 වෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.